Hello, මේ තමයි සුදුන සුදුරු ඇඩ්වාන්ස් එක මේ මම ඉල්ලා තිබ්බ වීඩියෝ එකක් ඕන එක ඩයමන්ඩ් එකකට ගත්ත හැකි ඩයමන්ඩ් එකට ඉතින් මරු උඩ්පැකර්ද වෝල්ද ගන් ස්කින්ද කොණ්ඩ ඇදුම් ඉමෝට් ලොබි ඇනිමේෂන් ඕන එකක් තියෙනවා බහින් පැරෂූට් අනම්මන තව ඔයාලට මේකෙන් CSBR ගන්න පුළුවන් ඉස්සරහට එන අප්ඩේට් ගැන වීඩියෝ දාන්නත් පුළුවන් මේකෙන් තව ඔයාලට ගිල්ඩ් වලට යන්න පුළුවන් තව ඔයාලට මේ ඩයමන්ඩ් ෆ්‍රී ඩයමන්ඩ් හම්බෙනවා My God! ඊට පස්සේ ඔයාලට මේක දාගන්න හැටි බලන්න එහෙනම් අපි ඉස්සෙල්ලා මේ Google එකට යන්න Google එකට ගිහිල්ලා සර්ච් කරගන්න Free Fire Advanced Server කියලා මොකද්ද Free Fire Advanced Server ඒක ගහන විදිහට ගහලා බලලා උඩින්ම වැටෙනවා එතකොට ඒක දෙන්න ඒක ටච් කරලා ඔයාලා වෙබ්සයිට් එකට යනවා මෙහෙම ඊට පස්සේ ඕකේ තියෙනවා මේ උඩම එක අනිත් ඒවා නෙමෙයි උඩම එක ඔයාලා මේ උඩම වෙබ්සයිට් එක ඇතුළට යන්න ඊට පස්සේ පොඩ්ඩක් ලෝඩ් වෙනවා ඊට පස්සේ ඔයාලා මේ Google සිලෙක්ට් කරන්න Google කියලා තියෙන්නේ මේක ලොගින් වෙන මොකක් හරි ඕනේ Google සිලෙක්ට් කරගන්න ඕකේ ඊට පස්සේ ඔයාලගේ මේ තියෙන Gmail ටිකයි ඒ ඔයාලගේ නම් එහෙම නෙමෙයි නිකන් පුරවන්න වගුවක් වගේ ඒකට ඔයාලගේ Gmail නම් මනම් ගහලා කෝඩ් ගහලා නම් මනම් ගහලා ගන්න හරිද ඊට පස්සේ එච්චරයි කරන්න තියෙන්නේ ඊට පස්සේ ඔයාලට මෙහෙම එනවා මෙතනට ඊට පස්සේ ඔය ඔතන උඩ තියෙනවා මේ නිකන් ඉලක්කම් මේ අකුරු කලවම් වෙච්ච කෝඩ් එක ඒකේ පැත්තේ තියෙනවා කොපි කරගන්න අයිකන් එක ඒකෙන් කොපි කරගන්න පුළුවන් ඔයාලට කෝඩ් එක ඊට පස්සේ ඔය යට තියෙන ඩවුන්ලෝඩ් APK කියන එක ඔබලා ඩවුන්ලෝඩ් කරගන්න. ඊටු ටික අපි බලමු දැන් ඊළඟට. ඊට පස්සේ ඔයගේ ෆයිල් මැනේජර් වලට ගිහිල්ලා මේ ෆයිල් මැනේජර් වලට යන්න. ෆයිල් මැනේජර් වලට ගිහිල්ලා ෆයිල් මැනේජර් වල ඩවුන්ලෝඩ් වලට යන්න. ඩවුන්ලෝඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා හැමෝගෙම තියෙනවා. හොයාගන්නම ඕනේ ඩවුන්ලෝඩ් වලට යන්න. ඩවුන්ලෝඩ් වලට ගිහිල්ලා ඔයාලා යටට යන්න පොඩ්ඩක්. ඔයාගෙන උඩ පැත්තේ මගේ මේ පොඩක් කලින් ඩවුන්ලෝඩ් කරපු ඉඳලා මේ යටට ගිහිල්ලා ඒකට එකපාරට ටච් කරලා ඔයාලා වෙනදා ඇප් ඉන්ස්ටෝල් කරන විදිහටම APK එකක් ඉන්ස්ටෝල් කරන විදිහටම ඉන්ස්ටෝල් කරගන්න. එහෙනම් පොඩ්ඩක් ගිහිල්ලා මේ ඉන්ස්ටෝල් කියන බටන් එක ඒ තව ටිකක් පොඩ්ඩක් කිව්වා. ඔය ඉන්ස්ටෝල් කියන බටන් එක ආවා. ඕකේ ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ සාමාන්‍ය විදිහට ඔයාලට ඇප් එකක් ඉදිරියේ ඊට පස්සේ ගේම් එකට යන්න. ඇඩ්වාන්ස් කියලා පරණ ෆ්‍රී ෆයර් එකයි. ඒකෙන් ගේම් එකට යන්න පුළුවන් ඔයාලට. ඔතන විදිහට සාමාන්‍ය විදිහට ගේම් එකට යන්න. මම මේ කලින් හදලා තිබ්බයක් හින්දා මට අර කෝඩ් එක ගහන්න ඉන්නේ නැහැ. හරිද? ඔයාලා ලොග් වෙද්දි නැත්තම් මේ ගෙස්ට් account එකක් හැදුවට පස්සේ කෝඩ් එක ගහන්න අනිවාර්යෙන් එනවා. ඔයාලා මේ සාමාන්‍ය ෆ්‍රී ෆයර් යන විදිහට මේ යන්න තියෙනවා ඔයාලට. ඊළඟ මේ Gmail account හදන්න බෑ ගෙස්ට් account එකක් තමයි ඔයාලට හදන්න වෙන්නේ. මේ පොඩි මේ MB ගානක අප්ඩේට් එකකුත් යනවා. ඊට පස්සේ ඔයාලා ලෝඩ් වෙනක පොඩක් ඊට සිග්නල් කේස් එකක් තියෙනවා පොඩි එකයි. හරිද? පොඩ්ඩක් ලෝඩ් වෙන ඉන්න සිග්නල් කේස් එක තමයි තියෙන්නේ. ඊට පස්සේ සාමාන්‍ය ගෙස්ට් account එකක් හදන ගෙස්ට් account එක විතරයි තියෙන්නේ. ගෙස්ට් account එකට ගෙස්ට් කියලා තියෙන කුට ටච් කරන්න. ගෙස්ට් කියලා තියෙන එක ඒක කුට ටච් කරන්න. දැන් මං හදලා තියෙන ඉඳන් මගෙන් අර කෝඩ් එක ඉල්ලන්නේ නැහැ. මං කලින් හදපු ගෙස්ට් account එකම ආයෙ දෙනවා. ඔය මගේ යට තියෙන කලින් හදපු ගෙස්ට් account එක. එතකොට කලින් හදපු එක දුන්නාම ආයෙ අර කෝඩ් එක ඉල්ලන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන්නේ. නැත්නම් ඔයාලා ගෙස්ට් account එක හදලා යද්දිම කෝඩ් එක ඉල්ලනවා. අර කොපි කරන් ආපු. ඒ කෝඩ් එක දෙන්නයි තියෙන්නේ කීයක් කියලා. හරිද? කෝඩ් එක දීපු ගම යනවා සාමාන්‍ය විදිහට. මං කලින් කෝඩ් එක දීලා තියෙන හින්දා දැන් මේ නිකම්ම යනවා. ඒකයි. දැන් සාමාන්‍ය විදිහට යන්න තියෙන්නේ ගෙස්ට් account එක ඔක්කොම. ඊට පස්සේ ඔයාලා ෆ්‍රී ඩයමන්ඩ් මනම් ගන්න ඉතින් ඕල් ලොබියට ආවා. පේනවා ඩයමන්ඩ් නිකම්ම ප්‍රයිම් යනවා. නිකම් ප්‍රයිම් එකක් තියෙන්නේ. ඔයාලා මේක ගේම් ප්ලේ කරන්න පුළුවන් යාළුවොත් එක්ක. ඒ කියන්නේ මේ ඇඩ්වාන්ස් එක හදාගත්ත යාළුවොත් එක්ක විතරයි ඈ. normal free fire එකත් එක්ක සෙල්ලම් ගන්න බෑ මේක. අතන normal free fire එක ID ගහුවොත් එන්නේ නැහැ. හරිද? emote එක load කරන්න emote එක download කරන්න බෑ. එහෙම සීන් එකක් තියෙනවා. ඒකට මම මොකක් හරි වීඩියෝ එකක් ඉස්සරහට ගේන්නම් මේ එහෙනම් ඔයාලා අර විදිහට කෝඩ් එක දීලා යන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.